මම ඇවිල්ලා ඉන්නේ කිංස්බරි හොටෙල් එකේ ඔන්න දීපාවලි වෙනුවෙන් ඉන්දියන් තීම් බුෆේ එකක්. ඉන්දියන් තීම් බුෆේ එකක් කියලා. මේක ඉන්දියන් ලොකු කෝණ එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලා බලාපොරොත්තු වෙන හැම බිරියානි ජාතියක්ම ඊට පස්සේ වෙජිටේරියන් අයිටම්ස් ඒ හැමදේම තියෙනවා. මේ තියෙන එක පුංචි ඉන්දියන් කෝණ එකක් විතරයි. ඉතින් මම ඉස්සරම එච්චරම ඉන්දියන් රසිකයෙක් නෙමෙයි. හැබැයි මම ඉන්දියන් කෑම කෑවට පස්සේ මට මේ කෑම වලට මාර ආස හිතුණා. එතකොට මේ තියෙන තනිකර ඉන්දියන් කෝණ එකක්. මීට වඩා ඉන්දියන් කෝණ එකක් තව ඉස්සරහට මේ මෙතන ඉස්සරහම පටන් ගන්න ලෑම් බිරියානි එකකින්. ඊට පස්සේ ඉන්දියන් ස්ටයිල් එකට හදපු සුප් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මටන් වලින් හදපු කරේ එකක් තියෙනවා. ඊට පස්සේ ගුවන් ෆිෂ් කරේ එකක් තියෙනවා. චිකන් කරේ තියෙනවා. අලෝ පළක් තියෙනවා. ඒ වගේ ಜಾති මාර ගොඩයක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට ඉස්සරහට පෙන්නන්නම් මේකේ තියෙන අනිත් දේවල් ටිකත්. මේක සුපර් බුෆේ එකක්. මේක ඩිනර් බුෆේ එකක්. මේක ඔක්තෝබර් 17 නේද? අද 17. ඔව් 17 ඉඳලා ඔක්තෝබර් 26 වෙනකන් ඔයාලට මේකට එන්න පුළුවන් ඩිනර් බුෆේ විදියට තමයි තියෙන්නේ. ඉන්දියන් තීම් එකට ගියාට ඉන්දියන් නන් ඉන්දියන් දේවල් ඒවත් තියෙනවා. හැබැයි මේක ගොඩක් තීම් වෙලා තියෙන්නේ ඉන්දියන් දේවල් වලින්. අපි බලාගෙන යමු මේකේ තියෙන අනිත් දේවල් ටික. හරි මම අද ඇවිල්ලා තියෙන්නේ කිංස්බරි හොටෙල් එකට. කිංස්බරි හොටෙල් එකේ දීපාවලි වෙනුවෙන් එයාලා ස්පෙෂල් තීම් බුෆේ එකක් ප්ලෑස්ටි කරනවා. ඒතර මේක ඉන්දියන් ස්ටයිල් එකට යන බුෆේ එකක්. බලන්න මේගොල්ලෝ හොඳට ඩෙකොරේට් කරලා සරසල කරලා එහෙම තියෙනවා. හරි ලස්සනයි මේගොල්ලන්ගේ එන්ට්‍රන්ස් එක එහෙම ගත්තම. ඉතින් මම අද යන්නේ එයාලගේ දීපාවලි වෙනුවෙන් කරන ස්පෙෂල් තීම් බුෆේ එකට. මම මගේ රිසර්වේෂන් එක ක්ලියර් කරගෙන යමු බුෆේ එකට. Hi, Ivon. Deshan Veeraratne, day-to-day life. Yes, please come. Thank you. හාබර් කෝට් එකට ඇතුල් වෙනකොටම දීපාවලි බුෆේ එක දවසේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්දියන් ස්පයිසස් තියෙන පානිපූරි ඇක්ෂන් ස්ටේෂන් එකක් හොයාගන්න පුළුවන්. මේක තමයි මම දැක්ක ලොකුම පානිපූරි ඇක්ෂන් ස්ටේෂන් එක. ඉන්දියන් ස්පයිසස් මාර ගොඩක් තියෙනවා. සහ මෙතන ෂෙෆ් කෙනෙක් ඉන්නවා. එයා අපිට එක එකක් හදලා දෙයි. අපි ඉතින් බුෆේ එක පටන් ගමු පානිපූරි ඇක්ෂන් ස්ටේෂන් එකෙන්. ඔයාලත් එන දවසට මේක අනිවාර්යෙන් තියෙයි. අනිවාර්යෙන්ම මේක try කරලා බලන්න. මොකද මේ වගේ ස්පයිසස් ගොඩක් දාලා හදන පානිපූරි ඇක්ෂන් ස්ටේෂන් එකක් මම දැකලා නැහැ. බලමු කොහොමද කියලා. Baru wow mama kabu rasanya panipuri yang ඒකේ අර නිකන් ඒක තියෙන අර මින්ට් ගතිය නෙමෙයි ඒක තියෙන අර සෝස් වල වගේ ගතිය නිකන් ඇස්වලින් කඳුළු පනිනවා වගේ රහක් වෙන නියමයි ඒගොල්ලන්ට පේන්නේ නැති මගේ ඇස්වල නිකන් කඳුළුත් වගේ ආවා පාට රහයි ඒක හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම ඔයාලට දීපාවලි වෙනුවෙන් ස්පෙෂල් බුෆේ එකක් පෙන්නන්නේ මේ කිංස්බරි හොටෙල් එකේ සැලඩ් කෝන් එකේ දීපාවලි වලට වෙන් කරලා තිබ්බ වෙනම සැලඩ් ටික තමයි මේ තියෙන්නේ ඊට වඩා ගොඩක් සැලඩ් තිබ්බා හරි දීපාවලි වෙනුවෙන් වෙනම ඉන්දියන් කෝන් එකක් මාරම රහයි කෑම ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම මගේ රිවිව් එක බලන්න උතන ඔයාලට තේරෙයි මම ඔයාලට ඔනස් රිවිව් එකක් ගේන්නේ හරි නැත්නම් හරි නෑ හොඳ නම් හොඳ කියලා කියන රිවිව් එකක් ගේන්නේ පෙපර් බීෆ් තමයි මේ තියෙන අපේ සැලඩ් කෝන් එකෙන් පටන් ගමු තියෙන දේවල් ටික ඊට පස්සේ චිකන් හැම් තියෙනවා මේක ඉතින් අර දීපාවලි කෑම ඒ ඉන්දියන් කෑම තියෙනවා ඊට අමතරව ඉන්ටර්නැෂනල් බුෆේ එකේ තියෙන ඕන ටික තියෙනවා ඊට පස්සේ ඊඩම් චීස් තියෙනවා මේ බලන්නකෝ ඊඩම් චීස් තියෙනවා ඊට පස්සේ ඒවත් එක ක්‍රැකර්ස් ඊට පස්සේ තව චීස් වර්ග චෙඩාර් චීස් තියෙනවා ඊට එහා පැත්තට වෙන තව එක ස්විස් චීස් තියෙනවා බ්‍රී චීස් ඒ දේවල් තිබුණා තව එක ෆෘට්ස් වලින් හදපු එක දේවල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයගොල්ලෝ හිමිසරේ බලාගෙන යන්න මම ඔයගලන්ට ටික පින්නන්නම්. ඊට පස්සේ ඒගොල්ලෝ රෙඩිමේඩ් ඔල්රෙඩි හදලා තියෙන සැලඩ්ස් එහෙම තියෙනවා. ඒකේ පැෂන් ෆෘට්, පම්කින්, මේවා එක සැලඩ් වර්ග ගොඩක් තිබුණා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ සැලඩ් එක කස්ටමයිස් කරගන්න කැමති නම් ඒකට අවශ්‍ය කරන දේවලුත් ඒගොල්ලන්ගේ හැමතැනම තියලා තිබුණා. ඉතින් මේ වගේ කස්ටමයිස් සැලඩ් වෙනම ගර්කින් සැලඩ් ඊට පස්සේ ලෑම් සැලඩ් එකක් මෙන්න මේ ලෑම් මික්ස් කරලා හදපුවා. ඊට පස්සේ හුමුස් අන්නේ වගේ දේවල් පාස්තා වර්ග ඔලිව් ඔයිල්ස් දාපුවා. එහෙම ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒත් එක්කම ඒගොල්ලන්ගේ මෙන්න මේ ඉන්දියන් සැලඩ් එකත් එතන තිබ්බා. ඉතින් විශේෂයෙන් ඒක සකසලා තිබ්බා දීපාවලියේ මේ හින්දා ඉන්දියන් ෆුඩ්ස් වලින් තමයි ඒගොල්ලෝ ඒ ස්පයිසස් දාලා එහෙම කළා තමයි ඒක හදලා තිබුණේ. ඊට පස්සේ සුප් වර්ග දෙකක් තිබ්බා. ෆ්‍රෙන්ච් අනියන් සුප් එකක් එක්ක ක්‍රීම් ඔෆ් චිකන් සුප් එකක් තමයි තිබුණේ. ඊට පස්සේ බ්‍රෙඩ් බන්ස් ඇන්ඩ් බටර් කෝන් එකේ මේ වගේ රෝල්ස් වර්ග සොෆ්ට් රෝල් හાર્ඩ් රෝල් ඇතුළු ඒ හැමදේම ස්ටික්ස් බ්‍රෙඩ් ස්ටික්ස් මේවා ගොඩාක් දේවල් තියලා තිබුණා. ඔන්න ලෑම් බිරියානි එකක් තියෙනවා. මේක ඉන්දියන් කෝන් එකට තමයි අයිති වෙන්නේ. මේ ඉන්දියන් කෝන් එක තමයි මුලින්ම මම ඔයාලට පෙන්නන්නේ. එතකොට මේ ලෑම් බිරියානිය බලන්න ඒක ලෑම් මේ පිරලා හරිම රහයි වගේ මාර සුවඳයි එතන ළඟින් යනකොට. ඊට පස්සේ දාල් ෂෝබා එහෙම කියලා එකක් තිබ්බා මම ඒක නම් කෑවේ නැහැ. ඉතින් හොඳද නැද්ද කියලා කියන්න හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා මටන් මේ වගේ කරි එකක් මම අර
ලෑම් බිරියානි එක මටන් කරි එකත් එක තමයි දාගෙන මාර රහයි මේක. ඊට පස්සේ ගුවන් ෆිෂ් කරි පිස්සු හැදෙනවා මේක අනිවාර්යෙන් කන්න ඕගොල්ලෝ මාරම රහයි. මම නාන් කෑවේ ගුවන් ෆිෂ් කරි එකත් එක්ක. ඊට පස්සේ චිකන් මසාලා තියෙනවා මේ ඉතින් චිකන් මසාලා ඒවත් රහයි ඇති කියලා හිතනවා මම කෑවේ නන්නේ. ඊට පස්සේ පළක් පණී මේ තියෙනවා. ඔකට පනී තියනවා මේක හදලා මේක වෙජිටේරියන් එකක් නේ. එතකොට ඒක ඒවා තියෙනවා. ඊට පස්සේ මෙතන ඩාල් මඛානි තියෙනවා. මේ ඉතින් ඩාල් මඛානි ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒකේ තියෙනවා. ඊට පස්සේ ගෝබි මම හිතන්නේ ගෝබි කියලා කියන්නේ මේ වගේ කොහෙද නේද මේ මොනවද මේ අර කෝලිෆ්ලවර් වගේ තියෙන නේව නෙමෙයි මොනවද මේ බ්‍රොකෝලි නේද බ්‍රොකෝලි. ඉතින් බ්‍රොකෝලි වලින් හදපු එකක් තියෙනවා නිකන් ඒක මේ ඩීප් ෆ්‍රයි කරලා වගේ. ඉතින් ඉන්දියන් කෝන් එක තමයි ඔයගලන්ට මේ පේන තියෙන්නේ. ඉතින් මීට වඩා තව ඉන්දියන් කෝන් එකක් තියෙනවා. කොහොම ඉන්න තාම ඉවර නෑ ඉන්දියන් කෝන් එක. ඉන්ටර්නැෂනල් කෝන් එකකුත් තියෙනවා. ඉන්ටර්නැෂනල් කෝන් එක රෝස්ටඩ් පෝක් තියෙනවා පයිනැපල් එක දාලා මාරම රහයි. මම දැන් රසම එක තමයි මෙතන බුෆේ එකේ තිබ්බේ ඒක. ඊට පස්සේ බටර් වෙජිටබල් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඒක. ඉතින් හැබැයි තිබ්බා බීෆ් ස්ටූ එකක්. ඒක බටන් මෂරූම්ස් දාලා මාරම රහයි. ඔයාලට පේනනේ බටන් මෂරූම් තියෙනවා මේ බීෆ් එකත් එක්ක පට රහයි ඒක. ඊට පස්සේ හර්බ් රෝස්ටඩ් පොටේටෝස් තියෙනවා මේ තියෙන්නේ ඒක. ඊට පස්සේ බීට්රූට් තියෙනවා. ඒකත් රෝස්ටඩ් බීට්රූට් එකක්ම තමයි. ඒක නිකන් අර ග්‍රේවි එක වගේ වෙන්න හදලා තියෙන්නේ. ඊට පස්සේ ග්‍රිල්ඩ් සියර් ෆිෂ් තියෙනවා. කාලෙකින් මට සියර් ෆිෂ් හම්බුනේ හරිම රහයි. ඒක තියෙනවා. ඉතින් ඒකත් තියෙනවා. ඊට පස්සේ පලේලා කියලා මේක නිකන් සී ෆුඩ්ස් එහෙම දාලා හදපු රයිස් එකක් ඉන්දියන් ටයිප් එකට. ඊට පස්සේ රෝස්ටඩ් චිකන් තියෙනවා පෙපර් සෝස් එක මේ තියෙන්නේ. ඒක අපි බලාගෙන යන් කැමරා ටික බලන්න මේව දැක්කම කන්නමයි හිතෙන්නේ. මාර රහයි මේක. හරි ඊට පස්සේ මටන් තියෙනවා මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන මටන් මේක ඉතින් ඒගොල්ලෝ කෑලි කපලා කරලා දෙනවා. ඔයගලන්ට කපලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ තියෙන පාස්තා කෝන් එක. මෙතනින් ඔයගලන්ට පාස්තා හදා ගන්න පුළුවන්. ඉන්දියන් ස්ටයිල් එකකට හදා ගන්න අවශ්‍ය කරීස් එකේ වැඩිහිකුත් එතන තිබ්බා. ඊට අමතරව ඒක ඔයගලන්ට චීසි පාස්තා ඊට පස්සේ චිලි විදිහට හදලා පාස්තා ඒ ඔක්කොම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ චිකන් හවයින් පීට්සා එකක් තියෙන මේක අන්නාසි එහෙම දාලා තියෙන්නේ. හරිම රහයි ඒ පීට්සා එක නියමයි. ඔයගොල්ලෝ ගියාම අනිවාර්යෙන්ම කන්න. ඊට පස්සේ මාගරිටා පීට්සා තියෙනවා. ඒ අතර බලන්න පොඩි පොඩි ඩිෂ් වල වගේ දාලා මොනවද මන්ද තියෙනවා නිකන් ලසඤ්ඤා වගේ හදලා තියෙනවා. එක එක හදලා තියෙනවා පීට්සා අතර මැද තියෙනවා. ඊට පස්සේ ස්පයිසි සී ෆුඩ් පීට්සා එකක් තියෙනවා මේක. මේක මම ලන්ච් බුෆේ එකේදී කෑවේ ඩිනර් එකේදී නම් කන්න බැරි වුණා. මාරම රහයි. පීට්සා කෝන් එක තමයි ඕල්රෙඩි මේ තියෙන්නේ. බලන්න ටුවරිස්ට් එහෙම නැත්නම් ෆොරිනර්ස්ලා එහෙමත් ගොඩාක් හිටියා මේ බුෆේ එකේ. ඒගොල්ලොත් කැමැත්තෙන් හිටියා. ඊට පස්සේ තායි ඇන් චයිනීස් කෝන් එක මේ තින්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා තායි නූඩල් එකක්. මේක සී ෆුඩ් මික්ස් කරලා තමයි මේ තායි නූඩල් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ ඩ්‍රයි චිලි චිකන් තියෙනවා ඔයාලට මෙතන. හරිම රහයි. මේක ටිකක් හයියි කෑලි. ඊට පස්සේ ෆ්‍රයිඩ් ෆිෂ් විත් තායි මොකද්ද සෝස් එකක් මොකද්දනේ එහෙම නෙති චිලි සෝස් එකක් එක්ක හරි මෙතන ෆ්‍රයිඩ් ෆිෂ්. ඊට පස්සේ මෙතන ස්ටර් ෆ්‍රයි වෙජිටබල් තිබ්බා ඔන්න ඔයාලට. අනේ ස්ටර් ෆ්‍රයි වෙජිටබල්. මේ ඔක්කොම තායි ඇන් චයිනිස් කෝන එකේ. ඉතින් මේකට එහා පැත්තේ චයිනිස් කෝන එකේ මේගොල්ලන්ට මේක එහා පැත්තේ තිබ්බා චයිනිස් නූඩල් සුප් එකක්. මෙන්න මේක මම හරිම ගත්තා. මේක මාර රහ මේක ඉස්සෝ දැල්ලෝ ඒව මේව දාලා තමයි තියෙන්නේ. ඉතින් මේ නූඩල් එකට කැරට් ඊට පස්සේ මෂරූම් ඊට පස්සේ චිකන් ඊට පස්සේ මොනවාද කටල් ෆිෂ් ඉස්සෝ එහෙම දාලා මම ඉස්සෝ ගොඩක් දාලා මේක හදාගත්ත එක හරිම රහට තිබ්බා. ඒක මාර මේ කියන්නේ අර බඩ පිරුණාට කෑම නිකන් අර ටිකක් කන්න පුළුවන් වගේ දැනෙනවා. ඩම්ප්ලින්ග්ස් තියෙනවා ভেජිටබල් ඩම්ප්ලින්ග් ලෑම් ඩම්ප්ලින්ග් පෝක් ඩම්ප්ලින්ග්ස් එහෙම තිබ්බා. ಜಾති තුනකින් තිබ්බා. ඒවට ස්වීට් චිලි සෝස් එහෙමත් ඒගොල්ලෝ තියලා තිබ්බා. ඒවත් එක්ක කන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පොඩි ශ්‍රී ලංකන් කෝන් එකක් වගේ තියෙනවා. මෙතන ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ තියෙනවා. එතන හදලා ලෙමන් ග්‍රාස් රයිස් එකක් වගේ. ඊට පස්සේ චිකන් liver and gizzard එකක් හරි විදිහට හදලා තියෙනවා මේ තියෙන්නේ. ඒක ඊට පස්සේ පොලොස් පැහිය කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවද? අන්න ඒක තිබ්බා. මම නම් කෑවේ නෑ. අපේ අයියා කාලා ඒක ලස්සනයි ඒක රහයි කියලා කිව්වා. හරි ඊට පස්සේ මෙතන සුදුලුණු වලින් හදපු ඒවා මේවා එකක් තියෙනවා. ඊට පස්සේ කැරට් ඇන් මෂරූම් ටෙම්පර්ඩ් තියෙනවා. කලින් ගාලික් ඇන් මොනවද ග්‍රීන් බීන් කරි එකක් තිබ්බේ නේද? හරි ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙනවා චිකන් කොත්තු. ඔන්න කොත්තු කන්න කැමති අයට ඒ දේවලුත් තියෙනවා. හරි ඉතින් ඒකට හොදි හැමත් තියලා තියෙනවා එහා පැත්තේ. ඊට අමතරව ඉතින් සම්බෝල පපඩම් ඊට පස්සේ චිලි පේස්ට් ලුණු මිරිස් වර්ග මේ දේවල් එක එක ඒවා එහෙම දේවලුත් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සැමන් ෆිෂ් එක. ඔයගලන්ට මස්ටර්ඩ් සෝස් එක සෝස් වර්ග ලයිම් මේවා දාගෙන සොයා සෝස් ඒවා දාගෙන එතන තිබ්බ සැමන් ෆිෂ් එක කන්න පුළුවන්. ඒක රෝ ටයිප් එකට තියෙන සහ එතනින්ම මේක සැමන් මේව හදපු සලාඩ් එකක් ඒ දේවලුත් තියෙනවා. එතනත් සී ෆුඩ් සලාඩ් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින්
ඒක ගන්නත් ගොඩක් අය ගොඩක්කට ෆොරිනර්ස්ලා එහෙම හරි කැමැත්තෙන් හිටියා. ඊට පස්සේ ස්ටර් ෆ්‍රයි එකක් හදාන්න පුළුවන් ඔයගොල්ලන්ට චිකන් ඊට පස්සේ මෙතන තියෙන ඔක්ටෝපස් බූවල්ලු මම ආසම කෑමක් නේ මට මේ කිංස්බරි කියන තමයි බූවල්ලු ගොඩක්ම හමු වුණා. ඊට පස්සේ බීෆ් දාලා ඊට පස්සේ මෂ්රූම් දාලා කංකුම් දාලා ඒ දේවල් ගොඩක් දේවල් දාලා ස්ටර් ෆ්‍රයි එක හදාන්න පුළුවන්. මාත් හදාගත්තා. මම ගියපු හැම පාරම වගේ ස්ටර් ෆ්‍රයි එක නම් අනිවාර්යෙන්ම හදාගන්න. ඒක හරිම රස හින්දා. ඊට පස්සේ ජැපනීස් කෝන් එකක් තියෙනවා ඔයගොල්ලන්ට වෙනම. තාම ඉන්දියන් තව කෝන් එකක් තියෙනවා මම ඒක පෙන්නුවේ නෑ. හොඳේ. හරි ඊට පස්සේ ජැපනීස් කෝන් එකක් තියෙනවා. ඒක සුෂි වර්ග කීපයක් වසාබි, ගාරි, සොය සෝස් ඊට පස්සේ ඒ දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට ස්ටික්ස් එහෙමත් තියලා තියෙනවා. එතනින්ම ගන්න පුළුවන්. ඒගොල්ලෝ ස්ටික්ස් එහෙම තියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න තව ඉන්දියන් කෝන් එකක් තියෙනවා. මේකෙත් ඉන්දියන් ඒවා තියෙන්නේ. කෙබාබ් වගේ දාලා තියෙනවා. ඊට පස්සේ මේ චිකන් එකක් මේ තියෙන මට හරියටම ඒකේ නේම් ටැග් එක පැහැදිලි නැහැ. මේක ඔක්කොම රීෆිල් කරනවා. ඒගොල්ලෝ හොඳට රීෆිල් කරනවා. ෆිෂ් ටික්කා තියෙනවා. ඊට පස්සේ චිකන් ටික්කා එහෙමත් තිබ්බා. චිකන් කෙබාබ් නේද? මේ තියන්නේ ඒවා. ඒ දේවල් තියෙනවා. ඊට පස්සේ බලාගෙන යන් ඊට පස්සේ හලීම් කෙබාබ් මම දන්නේ නැහැ මොකද්ද කියලා. මේක මම කන්නත් බැරි වුණා. හැබැයි මම ඔයගෙන් දැකලා තියෙනවා මුං ඇට වලින් වගේ හදන. ඒකද දන්නේ නැහැ ඔය. හරි. ඊට පස්සේ තව ඉන්දියන් කොන්ඩිමෙන්ට්ස් එහෙම තිබ්බා. මෙතන ගොඩක් ඊට පස්සේ නාන් වර්ග දෙකක් තිබ්බ බටර් නාන් සහ හර්බ් මික්ස් කරලා හදන නාන් ඔය තින්නේ. ඒක නිකන් අර කොළ වගේ මොන හරි හර්බ්ස් මොන හරි මික්ස් කරලා තිබ්බා. ඊට පස්සේ සමෝසා තිබ්බා. ඊට පස්සේ මොනවද චිකන් හරි දාලා හදලා රැප් එකක් වගේ හදලා තිබ්බා. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් ඩොර්මිනිස් ඊට පස්සේ සීනි සම්බෝල හකුරු සම්බෝල ඒවත් එක මේ තියෙන බිත්තරාප ඇක්ෂන් ස්ටේෂන් එකක් මාරම රහයි බිත්තරාප මට නම් හරිම ආසයි හිතුණා මම බිත්තරාප දෙකක්ම ගියා මොකද මම කාලා තියෙන රසම බිත්තරාප එකේ ඒවා කාලා තියෙන මේ කිංස්බරි හොටෙල් එකකින් ඊට අමතරව මෙතන මාළු ඇඹුල් තියලුත් ඒගොල්ලෝ තියලා තිනවා බිත්තරාප කන්න මාළු ඇඹුල් තියල් ඕනනම් ගන්නත් පුළුවන්. හරි අපි යනවා ඩිසර්ට් කෝන් එකට හැමෝම බලාගෙන ඉන්න. මෙන්න තියෙනවා ඩේට් ටාට් එකක් මේ තියෙන්නේ. ඉතින් ඒකට අමතරව මෙතන මූස් වර්ග, චොක්ලට් මූස්, ඊට පස්සේ පයිනැපල් මූස්, මැංගෝ මූස්, මාර ජාති ගොඩක් තියෙනවා. හෙන තොගයක් තියෙනවා. ඊට පස්සේ පනා කොතා වර්ග තියෙනවා. ඒකත් ප්‍රෂන් පනා කොතා, මැංගෝ පනා කොතා එහෙම ජාති ගොඩාක් තියෙනවා. මේ උස ග්ලාස් එකේ තියෙන එකේ නම් නේම් ටැග් එකක් තිබුණේ හරි රහයි වගේ පේන. හැබැයි මට ඒක කන්න අමතක වුණා. හරි. ඉතින් එහෙම තමයි ජාති ගොඩාක් තියෙනවා. ඊට පස්සේ චොක්ලට් ට්‍රයිෆල් තියෙනවා. මේ තින්නේ ඒක ෆෘට් ට්‍රයිෆල් එහෙම තිබ්බා. මැංගෝ චීස් කේක් තිබ්බා. මෙතන මාර රහයි. මේ තියෙන රෙඩ් වෙල්වෙට් කේක්. ඒක නෙමෙයි. මැංගෝ චීස් කේක් එක තිබ්බා. මාරම රහයි. මේ තියෙන මැංගෝ චීස් කේක් පුදුම රහක්. මං කියන්නේ මං කෑලි 5ක් 6ක් 7ක්වත් කන්නේ නැති ඕකේ. මාර ගොඩක් කෑවා. ඊට පස්සේ මේ තියෙන කොෆි චීස් කේක් එකක්. ඒකේ පොඩි නිකන් පොඩි තිත්තරහක් වගේ නෝ කොෆි වල තියෙන රහ. ඒකත් නියමයි චීස් එක. ඊට පස්සේ චොක්ලට් බ්‍රවුනිස් තියෙනවා. මේ තියෙන චොක්ලට් බ්‍රවුනිස්. ඊට පස්සේ ෆෘට් ට්‍රයිෆල් තියෙනවා. මේකේ තියෙන නේම් ටැග්ස් එහෙම තිබුණේ නැහැ. ඉතින් මම චුට්ටක් ඔය බුෆේ වලට ගිහිල්ලා දැකලා දැන් චුට්ටක් දන්නවා. ඊට පස්සේ බ්ලූබෙරි මූස් කේක් තියෙනවා මෙතන. ඊට පස්සේ චොක්ලට් කේක් ස්ලයිසස් තියෙනවා. ඔය ඩෙකර් කේක්ස් එක ඒවත් තියෙනවා. ලෙමන් කේක් ස්ලයිස් තියෙනවා මෙතන. මේ තියෙන ලෙමන් ඒකට ඒ විදිහට බ්ලූබෙරි කේක් මෙතන තියෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එහෙමයි ගොඩක් ලේස් වශයෙන්. ඊට පස්සේ තිරාමිසු වගේ තියෙනවා මෙතන හදලා මේකෙත් ලේබල් එක නම් තිබුණේ නැහැ. තිරාමිසු තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ෆ්‍රෙෂ් කට් ෆෘට්ස් තියෙනවා. ඊළඟ ෆෘට් සලාඩ්ස් තියෙනවා. අන්නාසි, පපායා, කොමඩු ඒ වගේ තමයි තියෙන්නේ. මෙතන පෑන් කේක් හදනවා කැරමල් කළා වගේ. ඒක පලාතම සුවඳයි. ඒක හදනකොට මාර සුවඳක් එන්නේ. හරිම රහයි ඒක. ඊට පස්සේ ෆෘට් කොම්පෝට් තියෙනවා. මෙතන ස්ටාර් ෆෘට් එකේ ඒවා දාලා ෆෘට් කොම්පෝට් හදලා තියෙනවා. ඔයගලන්ට ඒකෙන් එහෙම ගන්නත් පුළුවන්. ඊට පස්සේ හොට් පුඩින් කවුන්ටර් එක තියෙනවා. චොක්ලට් පුඩින් තියෙනවා. ඩේට් පුඩින් තියෙනවා. ඒවා දාගන්න වෙනම චොක්ලට් සෝස් ඊට පස්සේ බටර්ස්කොච් සෝස් එහෙම තියලා තියෙනවා. ඒවේ නේම් ටැග් එහෙමත් ඔය හැටි තියලා තිබ්බා. කර්ඩ් ඇන්ඩ් ට්‍රිකල් තියෙනවා. ඔයගලන්ට සීනි, පැණි හා මීකිරි ඔයගලන්ට කන්න බලන්න මීකිරි කන්න කැමති එකෙන්ට. අයිස්ක්‍රීම් කවුන්ටර් එක අයිස්ක්‍රීම් ජාති 8ක් තියෙනවා. බ්ලෙන්ඩඩ් අයිස්ක්‍රීම් තියෙනවා. එක එක මාර ගොඩක් ඇලස්කා අයිස්ක්‍රීම් මේ මාර ගොඩයි. ඉතින් කැමති එකක් දාගෙන අයිස්ක්‍රීම් කොත්තුවක් වුණත් ඔයගලන්ට මෙන්න මෙතන මේ පේන විදියට හදාගන්න පුළුවන්. ඒකේ තියෙනවා චොක්ලට් සෝස් තියෙනවා, බටර්ස්කොච් සෝස් තියෙනවා, චොක්ලට් චිප්ස් තියෙනවා, වයිට් චොක්ලට් චිප්ස් තියෙනවා, ජුජුබ්ස් වගේ දේවල් තියෙනවා. ඉතින් මෙන්න මෙතනට දීලා ඔයගලන්ට එහෙම හදාගන්න පුළුවන්. මීට අමතරව මෙතන චොක්ලට් ෆවුන්ටර් එකක් තියෙනවා. මේකේ ඉතින් අර කිව්වා වගේ මාෂ්මෙලෝස්, අන්නාසි අන්නේ වගේ ඒවා කියුබ්ස් වගේ තියෙනවා. ඒකේ ඩිප් කරගෙන කන්න පුළුවන්. ආමන්ඩ් පීච් ටාට් එකක් තියෙනවා. මට ඔයගලන්ට කියන්න බැහැ. මේක ඉන්දියන් වෙන්නම ඩිසර්ට් කෝන් එකක් තිබ්බා. ඒක මම ඊට පස්සේ පෙන්නනම්. ඊට පස්සේ මේ වගේ ලොකල්ස් වගේ වෙයි දාලා තියෙනවා. හෑන්ඩ් මේඩ් ඇසෝසඩ් චොක්ලට්ස් එකේව තියෙනවා. මේවයි මැද අර මෙල්ට් එකක් වගේ චොක්ලට් මෙල්ට් එකක් වගේ තියෙනවා. හරි රහයි. ඒක ඔයගොල්ලෝ තිබුණොත් ගියපු දවසක තියෙනවා අනිවාර්යෙන්. තිබුණොත් නෙමෙයි තියෙනවා. ඒක කාලා බලන්න ඒක හරිම රහයි. ඉතින් ඕවරෝල් වශයෙන් ගත්තම
ඩිසර්ට් කවන්් ඩිසර්ට් කෝන එක මේ තින් ෆවන්ටන් එක නම් ම ඇතරම ගත්තේ නැහැ චොකලට ෆවන්ටන් එක ඩිප් කරගත්තේ නෑ ඉතින් මම ගොඩක් මැංගෝ චීස්කේකුයි කොෆී චීස්කේකුයි තමයි කෑවේ ඉති ඒ වගේ තමයි තිබ්බේ තිරමිසුත් කෑව තිරමිසුත් එකක් ගත්ත මැංගෝ චීස්කේක් තමයි ඇතරම වැඩිපුරම කෑවේ මාර රහයි ඒ මැංගෝ චීස්කේක් ඉතින් ඕවරෝල් විදිහට ගත්තම මේ තියෙන්නේ ඔයාලට මේගොල්ලන්ගේ ඩිසර්ට් කෝන එක ඉතින් කොළඹ හොටෙල් එකක තියෙන ලොකුම වගේ ඩිසර්ට් කෝන එක තමයි මේක ඔයාලට බලාගෙන ගියොත් තේරෙනවා මාර ගොඩක් තියෙන ඩිසර්ට් ජාති අපි යමු ඉන්දියන් ඩිසර්ට් වලට මම ඉන්නේ කින්ස්බරි හොටෙල් එකේ ඉන්දියන් ඩිසර්ට් කෝන එකේ මෙයාලගේ වෙනම ඉන්ටර්නැෂනල් ඩිසර්ට් කෝන එකක් තියෙනවා ඒක මම ඔයාලට වෙනම පෙන්නන්නම් අර අනිත් හැම වීඩියෝ එකම ඔයගොල්ලෝ දකින්නේ මෙතන තියෙන්නේ ඉන්දියන් ඩිසර්ට්ස් වර්ග අර අපි ගොඩක් වඩා වැල්ලවත් එහෙම යනකොට පාර අයිනේ තියෙන රස එක එක අර දැන් කහ පාට රතු පාට කොළ පාට වගේ ඩිසර්ට් තියෙන අන්න ඒවා තමයි මෙතන ගොඩක්ම තියෙන්නේ ගුලාබ් ජමුන් තියෙනවා නිකන් රුලන් වලින් වගේ හදපුවා තියෙනවා ඊට පස්සේ ෆෘට් වෙනම බෝල් එකක් තියෙනවා ඊට පස්සේ අග්ගලා ලඩ්ඩු මේ වගේ ඒවා සෑහෙන්න තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා කළු දොදල් වගේ කළු දොදල් නෙමෙයි නිකන් අර වෙනම සීඩ්ස් වගේකුත් ඒක දාලා තියෙනවා ඒ වගේ ඒවා තියෙනවා ඔයගොල්ලෝ මෙතන මේ පේනවා ඇති මෙතන තියෙනවා තව නිකන් රුලන් වලින් වගේ හදපු වෙන වෙනම ඩිසර්ට් එක එක ගොඩක් තියෙනවා කැෂියු දාලා ඊට පස්සේ කැරට්ස් වලින් වගේ හදපු පුඩින් එකක් කැෂියු දාලා තියෙනවා සව් වලින් හදපු සාගෝ පුඩින් එක එක ඒවා තියෙනවා ඉතින් පැණි වලලු වගේ දේවල් තියෙනවා මාර ගොඩක් තියෙනවා ඉතින් මේක ඉන්දියන් කෝන එක වෙනම තියෙනවා ඊට අමතරව ඔයගොල්ලෝ ඉන්ටර්නැෂනල් බුෆේ එකට ඒකට කැමති නම් ඒ දේවලුත් තියෙනවා ඔයගොල්ලන්ට ඇති වෙන්න. ඒතර මේක ඉන්දියන් තීම් එකට ගියාම මේක ඉන්දියන්ම බුෆේ එකක් නෙමෙයි. හැබැයි ඉන්දියන් තීම් එකේ ඔයගොල්ලන්ට අර මම කලින් පෙන්නපු බිරියානි යාති මේවා මාර ගොඩක් තියෙනවා. බලමු මේක කොහොමද කියලා ගිහිල්ලා. හරි ඉතින් පළවෙනි ප්ලේට් එක බෙදා ගන්න මම ගියේ ලෑම් බිරියානි තිබ්බේ. ඒක පලාතම සුවඳයි ඒ බිරියානි කියන මාර මේ ඒ කියන්නේ මාර මේ කුළු බඩු එක එක මාර ගොඩක් දාලා තියෙනවා. ඒගොල්ලෝ ඉන්දියන් එක එක ඒවා. ඊට පස්සේ මටන් අර කරි එකක් තිබුණා මම ලෑම් බිරියානි එකත් එක්ක මටන් කරි එක තමයි දාගත්තේ. ඊට පස්සේ අර ගුවන් ෆිෂ් එකෙන් දාගත්ත එක මාර රහයි එක ග්‍රේවි එක පුදුම රහක් තිබ්බේ. මම නාන් දාගෙන ඊට පස්සේ මම දාගන්නේ නාන් දාගෙන අර හර්බ් දාලා තියෙන නාන් දාගත්තා. ඊට පස්සේ අර ගුවන් ෆිෂ් එකෙන් ආයි චුට්ටක් මම දාගත්ත ගුවන් නේද? ගුවන් ෆිෂ් එකෙන් දාගත්තා. ඒක දාගෙන ඔන්න ඉතින් මම යනවා පළවෙනියටම ඉන්දියන් කෝන එකෙන් තමයි මම try කරේ. ඔයගොල්ලෝ බලන්න මගේ review කොහොමද කියලා මාර රහයි. අනිවාර්යෙන් යන්න දීප්වාලි මේ බුෆේ එකට. හරි මම ඇවිල්ලා තින්නේ කින්ස්බරි හොටෙල් එකේ දීප්වාලි වල තියෙන බුෆේ එකේ ඉන්දියන් තීම් බුෆේ එකේ මම ඉතින් මුලින්ම ගියේ ඉන්දියන් කෝන එකට. ගිහිල්ලා බැලුවා මෙතන තිබ්බ මටන් බිරියානි, නාන් තිබ්බා. මේ ගෝවන් ෆිෂ් කරි කියලා තිබ්බා. මට ඒක මේගොල්ලන්ගේ මීට කලින් ලන්ච් බුෆේ එකේ කාලා මාරම රහ වැටෙනවා. ඔයගොල්ලෝ මගේ ලන්ච් බුෆේ වීඩියෝ එක කින්ස්බරි හොටෙල් එකේ බලලා තිනවා නම් මම ඒකට මාර කමෙන්ට් එකක් දෙන්නේ. අන්න ඒකින්ද මට ආසිත නිසා මම මේක දාගත්තා. වව්. නාන් එක මාර රහක් වෙන්නේ. මම හිතන්නේ මම නාන් එක කාලා දිනවා රසම එක. අපි ගොඩක් අර චිකන් කරි, බටර් චිකන් ඕවනේ දාගන්නේ. ෆිෂ් දාගන්න යන්නේ ෆිෂ් කරි එකක් මේ නාන් කන්න. මම චිකන් කරි මේවා තියෙද්දි මෙතන දාගත්තේ මේ නාන් එකට මේ ෆිෂ් කරි එක, චිකන් කරි මේවා මටන් කරි ඒ ඔක්කොම තියෙද්දි මොකද ඒ තරම් මේක රහයි බෝ කියන දවසට තියෙයි අනිවාර්යෙන් දාගන්න මේක ගෝවන් ෆිෂ් කරි. වව්. ඉන්දියන් කෑම ඉතින් අතින් කනකොටනේ රහ මේවා ඉතින් හැදි ගෑර පොලින් කන්න බෑනේ. ඉන්දියන් ස්ටයිල් එකට මම එනකොටම ෆිෂිං බෝල් එකකුත් ඕඩර් කරා. මටන් බිරියානි මේ ඔක්කොම අතින්ම කන්න තමයි අද මම ලෑස්තිලා ඉන්නේ. වව්. අපි ඉන්නේ හැබැයි මම එයා නාන් එකක කන වුණාට අර ෆිෂ් කරි එක ගැන දන්නේ නැති හින්දා එයා කෑවේ චිකන් කරි මේවත් එක්ක දන්නේ නැහැ. ගෝවන් ෆිෂ් කරි එකක් තියෙනවා මේ අර ඉන්දියන් ඒවා බිරියානි දිගටම තියෙන්නේ අර පැත්තේ. ඒක දෙනවා ගෝවන් ෆිෂ් කරි කියලා. ඒක පට රහයි. මාර රහයි. මට ඒක හම්බෙලා තියෙන ඊට කලින්. ඒ බටර් චිකන් එහෙම නේද මාර රහයි. අද නම් ඉන්දියාවම කනවා මම. මුළු ඉන්දියාවම කනවා අද නම්. thank you. අද මුළු ඉන්දියාවම කන්න තරම් රහයි මේ කෑම ටික. නියම ෆීලිං එක ගෙදර කනවා වගේ අතින් කනකොට. අපි ඉතින් ගෙදරදී හැන්දි ගෑර පොලින් කන්නේ නැහනේ. මටන් බිරියානි එක ළඟින් යනකොට මාරම සුවඳයි. පැත්ත පලාතම සුවඳයි මටන් බිරියානි එක ළඟින් යනකොට. මේ ඉන්දියන් ස්පයිසස් වල ලංකාවේ ස්පයිසස් වලට වඩා නිකන් අමුතුව ආසිතන ක්වොලිටි එකක් තියෙනවා නේ. ඉන්දියන් ස්පයිසස් වල ඉන්දියානු කුළු බඩු එක එක ඒවා මාර සුවඳයි නේ.
ගරම් මසාලා දානවා. මන්දර ඒ හරින් යනකොට මාරම සුවඳයි පැත්තම. නාන්නම් තව දෙපාරක්වත් කයි වගේම මාර රහය ෆිෂ් කරි එකත් ඒක. මටන් බිරියානියක්. මටන් කෑලි එහෙම මේ අර හොඳට කුක් කළා ස්ලෝලි කුක් වගේ. අර හයිය නෑ. හැපෙන හොඳට. හරි ඉතින් පළවෙනි ප්ලේට් එක ගත්තට පස්සේ මම යන්නේ පෝක් කන්න. අර අන්නාසිත් එක්ක තිබ්බ පෝක් එක කන්න තමයි යන්නේ. මේක තියෙන්නේ ඔක්තෝබර් 26 වෙනකන් විතරක් වෙනකන් විතරයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔක්තෝබර් 26ට කලින් සති හැම දවසකම තියෙනවා. ඩිනර් එක තියෙන්නේ. රිසර්වේෂන් එකක් දාලා යන්න. හරි ඊට පස්සේ මම බටර් වෙජිටබල් වලින් දාගත්තා. ඔය තියෙන බ්‍රොකෝලි මේව ටිකක් දාගත්තා. ඊට පස්සේ මම දාගන්න බටන් මෂ්රූම් මික්ස් කරලා තිබ්බ බීෆ් ස්ටූ එක. ඒක තමයි මේ දාගන්න. ඉතින් ඒකත් දාගෙන තමයි මේ ඉන්නේ. හරි ඉතින් අපි බලමු ප්ලේට් එක කොහොමද කියලා. මෙතන මම තිබ්බනේ ඒගොල්ලන්ගේ අර මේ සීෆුඩ් පලාක් රයිස් එකද මොකද කියලා ඒක. පළේලා එකනේ සෝරි. ඒක තිබ්බ මේ ක්‍රැබ්ස් ටික ඉතින් මම දාගන්නවා. මම ක්‍රැබ්ස් වලට ආසින්ද රයිස් එකකින් ලොකුට දාගන්නේ නෑ. අවුලක් නෑ. ඉතින් ඒක ෂේප් එකකට රීෆිල් කරනවානේ. මම ඉතින් ක්‍රැබ් ටික ඒකේ තිබ්බ ටික දාගෙන ඔන්න යනවා මගේ දෙවෙනි ප්ලේට් එක රිවිව් කරන්න. හරි ඔන්න මම ගියා මම කැමතිම රෝස්ටඩ් ෆෝක් පයිනැපල් මේවත් එක ගන්න. හැබැයි ඒව ගන්න අතරේ ඔයගොල්ලන්ගේ වීඩියෝ එකේ පෙන්වෙන්නේ නැති වුණාට මම වෙනම බෙදාගත්තා. මෙතන තියෙන ග්‍රේප්ස් අර කොළ පාට මිදි ඒවට මම හරි ආසයි. ඒක ගත්තා. ඒක ගත්තා. ඊට පස්සේ චීස් කේක් තිබ්බා. මැංගෝ චීස් කේක් තිබ්බා. මෙදින් මැංගෝ බේක් චීස් කේක්. මාර රහයි මම එකක් කෑවා දැන් හොඳේ. කොෆි චීස් කේක් තිබ්බා. මැංගෝ එක නම් කෑවා. කොෆි කාලා බැලුවේ නෑ රහද කියලා. හරි. අපි බලමු අපි බෙදාගත්තුව කාලා. මම බ්‍රොකෝලි මේවට ඉහුත් දාගත්තා. හොඳට ග්‍රිල් වෙලා තියෙනවා. මම මේ පෝක් මේව දාගත්තේ ඒක පයිනැපල් එක්ක තමයි ඒගොල්ලෝ පයිනැපල් සෝස් එකක වගේ ඩිප් කරලා තියෙන්නේ. ආව වෙනවා නිකන් කැරමලයිස්ඩ් පයිනැපල් වගේ කෑලි තියෙනවා. මේ තියෙන පයිනැපල් කෑලි මම පෝක් කෑල්ලකුයි පයිනැපල් කෑල්ලකුයි ගත්තේ. මගේ වීඩියෝස් බලනවා නම් ඔයාලා දැන් ටික කාලෙක ඉඳලා ඔයාලා දන්නවා පෝක් එක්ක පයිනැපල් තමයි මාරම රසට කම්පැටිබල් වෙන ෆුඩ් එක කියලා මම කීපතාවක් කියලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ කන්න යන්නේ. වව්. මාර රහයි. මට කලින් කාපු වයින් නම් ආසම හිතුනේ නාන් එකට. ඒක අර ෆිෂ් කරි එකත් එක්ක. ඒක ආයි පාරක් කනවා මම. ඒ වෙනුවට මම දාගෙන ආවේ දැන් දාගෙන ආවේ මේ පෝක් ඇන් පයිනැපල් එක තමයි. ඒක නම් මාර රහයි මට කන්නවා හිතෙන එක ඔක්කොම ටික. කවුද දන්නේ ඒක හොයාගත්තේ? හොයාගත්ත මනුස්සයාට පින් දෙන්න ඕනේ පෝක් ඇන් පයිනැපල් එකට මික්ස් කරලා හදන එක. බුදුම රහක් දිනේ. බීෆ් ස්ටූ එකක් තිබ්බා. බටන් මෂ්රූම් එක මික්ස් කරලා තිබ්බේ. මට ආසයි තුන බටන් මෂ්රූම් එක මම හරි කැමති කෑම බටන් මෂ්රූම්. වව්. මාරහයි. තා බීෆ් තිබ්බා. පෝක් ජාති එක ඒවා තිබ්බා. මම එතන දාගත්තේ අර අන්නාසිත් එක්ක තිබ්බ පෝක් එක විතරයි. තව ජාති තිබ්බා එතන. මරුවා. බීෆ් ස්ටූ එකත් නියමට යනවා මේ බටන් මෂ්රූම් එක්ක. මම හිතුවලට මාර රහයි එක. මාර බටන් මෂ්රූම් දැක්ක හින්දා ආසාවට දාගත්තේ බීෆ් ස්ටූ එක බටන් මෂ්රූම් එක මරු. නියම එක. මම ඉතින් ග්‍රිල් කරපු කැරට්ස් මේවත් දාගත්තා. ඊට අමතරව පොඩ්ඩක් පිගනත් ලස්සනට තියෙන්නේ මේ. නියම. මැංගෝ චීස් කේක් ගැන වෙනම එකක් මම ඔයාලට රිවිව් එකක් පස්සේ ගේන්න. දැන් රින්ගට එක දාගත්තේ මේ වෙනම රහ කියන ඒවා වෙනම එකක් ගේන්න. මම තව කකුළු කෑලි ඒවා ඉස්සෝ එහෙම දාගත්තා. ඒවා නැති අතින් කන්න ඕනේ. මට ආසිතල දාගත්තේ. හැබැයි මේක වෙනම සීෆුඩ් විදියට කෝණ එකක් විතර එහෙම තිබුණේ නෑ. මම අර මික්ස් සීෆුඩ් රයිස් එකක තිබ්බ කකුළු ඉස්සෝ ඒවා ටිකක් තමයි දාගත්තේ. හරි ඔන්න මම බෙදාගත්ත චීස් කේක් එක කන්න යන්නේ. මම පොඩ්ඩක් ඔයාලට ඒක ලං කරලා පෙන්නන්න. මේක මැංගෝ පොඩි පොඩි කෑලි උඩින් තියෙනවා. ඊට පස්සේ බේක් චීස් කේක්. හලෝ. වව්. බට් එක නවා. මුළු චීස් කේක් කොහොම කන්නේ දැන්.
කුකි බේස් එකක් තියෙන බේක් චීස් කේක් එකයි උඩින් දෙනවා නිකන් මැංගෝ මේ නිකන් ඒක නිකන් අර කැරමලයිස් කරලා වගේ මැංගෝ එක. එහෙමත් නෙමෙයි නිකන් මට තේරෙන්නේ සීනි නිකන් කොම්පෝට් එකක් වගේ. ඊළඟට ඔසේ අපි අතේ ගෑනුම් ටික පොඩ්ඩක් අයින් කරගමු. මෙතන තියෙනවා කොෆි චීස් කේක් එක. මෙන්න මේක අපේ අයියා රහයි කිව්වේ. බලමු රහද කියලා. පොඩි නිකන් අර තිත්ත රහත් එක්ක ඒක මරුනේ. ඒ ඔව් චීස් රහ වැඩිපුර තියෙනවා. පැන් රහ වැඩි මැංගෝ එක. මේ කොෆි චීස් කේක් එකේ චීස් රහ වැඩි. හරි දෙවනි ප්ලේට් එක ගත්තට පස්සේ ඔන්න මම ආයි පාරක් ඉතින් නාන්ම තමයි දාගන්න. මොකද මට ඒ තරමට නාන් මාර රහ වැටුණා. ඔයාලා දන්නවද? පට්ට රහ වැටුණා මේක. අර මේ ගුවන් ෆිෂ් එකත් එක්ක පුදුම රහක් තියෙන. මට ඒක හම්බෙලාම නෑ. ඒ ෆිෂ් එකත් මාර රහයි. හොඳේ. අනිවාර්යෙන් කන්න ඕගොල්ලෝ මේ රිසර්වේෂන් එක දාලා ඔක්තෝබර් 26 වෙනකන් විතරනේ තියෙන්නේ. ඊට කලින් මේකට යන්න 7900යි ගාන. මම දාගන්න මෙතන බිත්තර අප මේ බලන්න බිත්තර අප වල කහපාට මේ බිත්තර අප හදන විදිය ගැන මම ඔයාලට විතර කියලා දෙනවා. ඒගොල්ලෝ විශේෂ ක්‍රමයකට හදන්නේ. ඕගොල්ලෝ බලන්න රිවිව් එකේදී රිවිව් කොටසේදී මම බිත්තර අප හදාගන්න විදිය ගැන කියලා දෙනවා කොහොමද ඒක හදන්නේ කියලා. ඉතින් මම නානුයි මාළු එක දාගත්තා. ඊට පස්සේ බිත්තර අපත් එක මම දාගන්න. ඉතින් සීනි සම්බෝල. ඉතින් මේ දෙක තමයි මේ කන්න යන්නේ කොහොමද කියලා බලමු අපි ඒක රිවිව් එක බලන්න බිත්තර අප්ප හදන විදිය ගැන කියනවා. ඔන්න මම ආයි පාරක් ගියා ඉන්දියන් කෝන් එකට මට අර නාන්න එකට නම් පිස්සු වැටලා ඉන්නේ. ඔයාලා කන්න එක හැබැයි ඉතින් කනවා නම් මම නම් කන්නේ ෆිෂ් කරි එකට. මටන් තියෙනවා, ලෑම් තියෙනවා, මොනවද? බීෆ් තියෙනවා, චිකන් තියෙනවා. ඔක්කොම දීද මම ෆිෂ් කරි එකත් එක තමයි කෑවේ. ඊට පස්සේ මගේ ආසම බිත්තර අප්ප එක මේ කිංස්බරි එකේ බිත්තර අප්ප එක මරුනේ මම බිත්තර අප්ප දෙකක් ගත්තා. මේ අනිවාර්යෙන් මේ මොනවාද සීනි සම්බෝලත් එක්ක ගන්න ඕනේ. ඔය මින්න මම පොඩ්ඩක් ෆොටෝ එකක් ගහගෙන ඉන්නවා. හරි ඉතින් ඔන්න මම ෆොටෝ එකකුත් ගහගෙන තමයි ඉතින් ඔන්න වැඩේට බහින්නේ. හරි ෆොටෝ එක ගහගත්තා. බිත්තර අප්පෙන් පටන් ගමු. ඒකනේ අලුත් කෑම එක. අරක කලින් කාපු එකනේ. කන්න දෙයක් නැහැ බිත්තර අප්ප එක සුපිරි කියලා මම දන්නවා. මොකද මට මේක බිත්තර අප්ප එක මීට කලින් හොඳට හම්බෙලා දිනවා දෙතුන් වතාවක්. ඔයගොල්ලෝ දන්නවද? මම මේගොල්ලෝ බිත්තර අප්ප හදන විදිහ බලන් හිටියා. මේ බිත්තර අප්ප එක මේ කහ පාටට මෙච්චර මෙහෙම මේ තියෙන විදිහට. හරිද? මෙහෙම ගන්න ඒගොල්ලෝ බිත්තරේ කැඩුවට පස්සේ බිත්තර සුදු මදෙන් චුට්ටක් අයින් කරනවා. එහෙම අයින් කරාම මේ ඒ ඉතුරු තියෙන ටික හොඳට බිත්තර අපට අල්ලනවලු කහ පාට ගතිය හොඳට එන පේන විදිහට. සුදු මදේ ගොඩක් තියෙනකොට ඒක පේන්නේ අලු. ඒතර මේ බිත්තර අප හදන මේ ෂෙෆ් මේ එයා මේ පොඩි ගැල්ලමක් ඉන්නේ. එයාගෙන් මම අහුවා මොකක්ද ඒ කරන්න කියලා. එයා තමයි කිව්වේ මේක හොඳ කහ පාට ලස්සනට එන්න සුදු මදෙන් චුට්ටක් අයින් කරන්න ඕනේ කියලා. මරුවා අපිට අර බිත්තර අපේ රහට විතරක් නෙමෙයි දැන් මේක ලස්සනට පේනවා නයි අනිත් තැන් වලට වඩා බිත්තර අපේ කහ පාටට පේනවනේ ඒකත් නිකන් අපිට මේක ගොඩක් රහයි වගේ දැනෙන්න බලපාන ඇති සීනි සම්බෝල තමයි කොහොමද මේ බිත්තර අප වලට ගැලපෙන්නේ ලුණු මිරිස් මේව නෙමෙයි මාරම රහයි ඒක නෙමෙයි ඒතර බිත්තර අපේ පස්ස ගන්න දීලා අපි කමු නාන් කමු ගෝවාන් ෆිෂ් කරි එකත් එක මොකද නේ ගෝවාන් කියලා කියන්නේ මොකක්ද නේද ඉන්දියාවේ මොකක් නගරයක් දන්නේ නැහැ. නෑ ගෝවා නෙමෙයි ගෝවාන් ෆිෂ් කරි කියනවත් දන්නේ නැහැ. මෙහෙම අපි ඇත්තටම දන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ කවුරු හරි මේක ශ්‍රී ලංකන් ෆිෂ් කරි. ගෝවාවේ ගෝවාන් නෑ එහෙම නෙමෙයි. නෑ හයිඩ්‍රබාද් කියලා දාන්න නැතුව හයිඩ්‍රබාදියන් කියලා මොකක් හරි දානවනේ. හයිඩ්‍රබාද් මේ බිරියානි එහෙමනේ තියෙන්නේ. ඒක නම් කත හැකි මම ඉන්දියාවම කත හැකි. හරි බිත්තර අපේ මේවා කාලි වුණාට පස්සේ මම යනවා ස්ටර් ෆ්‍රයි එක හදාගන්න. හරිද? මම එතන ඉතින් බූවල්ලෝ ඒව තමයි දාගන්නේ. මොකද මට ඔක්ටෝබස් වලට මාර මාසෙ මම තව ටිකක් දාන්න වෙනවා. වීඩියෝ කරන හින්දා එතන ඉන්න ෂෙෆ් කෙනෙක් කෙනෙක් පොඩ්ඩක් මට උදව් කරන්න කියලා. එයාට අග්ගලා මම කියන දේවල් මට අවශ්‍ය ප්‍රමාණය වලින් දාගන්නවා. ඊට පස්සේ මම බීෆ් දාගන්නවා, මෂ්රූම් දාගන්නවා. එයාට කියලා මෂ්රූම් ටිකක් වෙන්න දාගන්නවා. ගොඩක් දාන්න එපා කියලා කියනවා මම. ඊට පස්සේ මෙතන ඉතින් කංකුම් වගේ කංකුම් නේද මේ? ඔව් කංකුම් වගේ කොළ જાතිය තියෙන ඒකත් දාගන්නවා. මොකද කොළ පාටක් එහෙම ආවම ස්ටර් ෆ්‍රයි එකට හරි නිකන් පෙනුම හරිම ලස්සනයි. ඉතින් මම ඒක එහෙම දාලි වල අනිත් ඒවා නම් මම දාන්න එපා කියනවා. ඉතින් එතන ඉන්න ෂෙෆ් කෙනෙක් මට ඒක හදලා දෙනවා. එයා ඉතින් තාච්චි තෙල් ඒවා මේවා ටික දාලා ඔය ස්ටර් ෆ්‍රයි එක හදන්නම සෝස් වර්ග තියෙනවා. සෝයා සෝස් එක එක ඒවා තියෙනනේ. මම හිතන්නේ එක එක සෝස් જાති ටිකක් ඇති. සෝයා සෝස් දානවා ඇති. ඊට පස්සේ සමහර ඔයස්ටර් සෝස් වගේ දේවල් දානවා ඇති.
මේ ස්ටර් ෆ්‍රයි එක හදන. ඉතින් අන්න එයා මගෙන් අහලා කොහොමද හදන්න ඕනේ කියන මමත් පොඩි කමෙන්ට්ස් ටිකක් දෙනවා. දීලා යන්න ඉතින් එයා මගේ ස්ටර් ෆ්‍රයි එක තමයි මේ හදන්නේ. ස්ටර් ෆ්‍රයි එකත් එක්ක හැබැයි මම නූඩල් එකකුත් හදා ගන්නවා එයාටම කියලා. අපි ඒකත් බලමු ඉස්සරහට. හරි. ඉතින් මගේ ස්ටර් ෆ්‍රයි එක හදලා එයා දෙනවා මට මෙන්න මේ විදිහට තමයි හැදුවට පස්සේ තියෙන ඔක්ටෝපස් තමයි. ඉතින් මම ඕකේ ආසම වෙන දේ. හරි. ඊට පස්සේ මට හම්බ වෙනවා මෙතන චයිනීස් නූඩල් සූප් එකක් හදලා දෙනවා. එයා නූඩල්ස් දාලා මෙතන තියෙන ඉස්සෝ එහෙම ගොඩක් තියෙනවා. ඒව දාලා කටල් ෆිෂ් තියෙනවා. ඒව දාලා මෂ්රූම් තියෙනවා. ඒව දාලා ඔය දේවල් ඔක්කොම මික්ස් කරලා ඊට පස්සේ එතන තියෙනවා පොඩි නිකන් චිලි සෝස් එකක් වගේ එකක්. හොඳේ ඔය එතන තියෙනවා. ඒක මික්ස් කරලා අර ටික පොඩ්ඩක් තම්බල වගේ අරගෙන මෙන්න මේ වගේ පොඩි බෝල් එකක ඒ දේවල් ටික මික්ස් කරලා ඔන්න මට නිකන් ඩිෂ් එකකට නැත්නම් බෝල් එකකට වගේ දාලා දෙනවා. මෙන්න මෙහෙම ඔයාලට පේනවනේ ඉස්සෝ එහෙම ගොඩාක් තියෙනවා. මේක ඉස්සරහා උඩ පාවෙන්න තියෙන තනිකර ඉස්සෝ. බලමු මේකේ රිවිව් එක කොහොමද කියලා. හරි ඔන්න මම මගේ සුපුරුදු ඔක්ටෝපස් ස්ටර් ෆ්‍රයි එක හදාගත්තා. මොන ඉන්දියන් වුණත් මොන ශ්‍රී ලංකන් වුණත් ඉටලියන් බුෆේ වුණත් මොක වුණත් ඔක්ටෝපස් එක තිබ්බොත් නම් මම හදාන එක මාර රහයි. ඒක මම හිතන්නේ සොය සෝස් එකත් එක්ක තමයි ඒ රහයි ඉන්නේ නේ. වෙජිටබල් ස්ටර් ෆ්‍රයි ගත්තත් ඔය වෙලයි නේ. මම රහයි. දැන් බඩ පිල්ල තියෙන්නේ. බඩ පිල්ල තිබ්බත් මේක රහට කත හැකියි. ඔව් පයිනපල් කෑනේ. ආයදාගෙන ආවතිල මරු ඊට පස්සේ චයිනීස් නූඩල් සුප් එකක් තියෙනවා. ටිකක් ස්පයිසි. මේ ඉස්සෝ එහෙම දාලා මම ඒක හදාගත්ත ටික වැඩිපුර ඉස්සෝ දාන්නේ කියලා බලමු බීලා. ඒක සරයි. හැබැයි රහයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ බුෆේ එක ගැන? මට නම් සෑහෙන්න හොඳයි. අපි මේක අන්තිමට ඉවරලා කොෆි එකක් ගත්තා. මේ කොෆි එක බුෆේ එකටම ඉන්ක්ලූඩඩ්. හොඳේ වෙනම පේ කරලා ගන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ටත් කොෆි එකක් ෆිල් කරන්න පුළුවන්. බ්ලැක් කොෆි එකක් අපි ගත්තේ මිල්ක් එක හැබැයි ගත්තේ. මිල්කුත් මික්ස් කරගෙන තමයි ගත්තේ. ඉතින් හරිම රහයි. රුපියල් 7900යි. ඔක්තෝබර් 26 වෙනකම් විතරයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම රිසර්වේෂන් එක දාලා එන්න ඔයා.